හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් දැන් වෙලාව ඇවිල්ලා උදේ 6:40ටත් නැහැ. මම ඔෆිස් එකෙන් දැස්තලා තමයි ඉන්නේ. උනාට මට ආසාවක් තිබ්බට බයිවලෙන් ජැපනීස් චීස් කේක් එක try කරන්න. ඉතින් මම මේ වලට පැන්ඩාත් එක්ක ingredients ගත්තේ Sunday. අපි ප්‍රැක්ටිස් ගිහින් එන ගමන් ඒ වුණාට මට හදන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා ඒක පැය 12ක් තියන්න තෝරන හින්දා ෆ්‍රිජ් එකේ. දැන් උදේ හදලා කියලා දැන් ඇවිල්ලා කමු කියලා. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ ingredients වලින් තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මම milk shortage වලින් උත් හදනවා. අර Oreo එකේ අපේ ශ්‍රී ලංකා local version එකෙන් ආපු බිස්කට් එකකින් උත් හදනවා. මම මේ වගේ containers දෙකකට දාලා තමයි හදන්නේ. ඉතින් මේ තියෙන මම ගත්ත set yogurt එක. අපි බලමු මේක කොහොමද එන්නේ කියලා. ඉස්සෙල්ලාම මම එක container එකක් අරගෙන set yogurt එකෙන් හරියටම half වගේ දාගන්නවා. මේ විදිහට එක container එකට ඉස්සෙල්ලාම මේ වගේ ටිකක් දාගන්නවා. set yogurt එකෙන් හරියටම භාගයක්. ඉතුරු භාගය අනිත් container එකට දාගන්නවා. පැන්ඩා නීති යන්නේ මම පැන්ඩාට කෝල් කරා මේ උදේට හදන්න උදේ එතකොට හවසට වෙලාවට කන්න පුළුවන් කියලා අහන්න. ඔන්ස් කරන්න මේ ලෝකේ කරන්න අමාරු වැඩ එකක් තමයි පැන්ඩා නිදාගෙන තියන්න. ඒක කරන්න අමාරු වැඩකට වඩා කරන්න බැරි වැඩක්. දැන් අපිට බිස්කට් ස්ටෆ් කරන්න තමයි තියෙන්නේ. right මේ ෂොටිස් and it සමහරවිට බිස්කට් පිටින්ම දාගෙන තියෙනවා. milk shortage නම් මට හිතෙන්නේ ඇති මම ඒක ස්ටෆ් කරලා ඉවරයි. දැන් අපි යමු Oreo එකට. Oreo එකේ මම ගත්තේ අර ඒගොල්ලන්ගේ ස්ට්‍රෝබෙරි වගේ තියෙන එක. මොකද චීස් කේක් අපි සම්මත නිකන් පොඩක් ස්ට්‍රෝබෙරි ක්‍රීම් එකක් වගේ එක කනවනේ. මම හිතුවා ජෑම් එකක් එක්ක ඒකට මේක හොඳයි කියලා. මේක පිටින්ම තියෙනවා. හරි මම හිතන්නේ අපි හදලා ඉවරයි. ඉතින් මම හදාගත්ත Oreo බිස්කට් දාපු එක. මේ දින මම milk shortage දාලා හදාගත්ත එක. ඉතින් දැන් මම මේක ෆ්‍රිජ් එකට දානවා. ෆ්‍රිජ් එකට දාලා ඉවර වෙලා රැට ඇවිල්ලා අපි try කරලා බලමු. Hi friends. ඉතින් මම ඇවිල්ලා ඉන්නවා මම උදේ හදපු චීස් කේක් එකේ රහ කියන්න. මේ දින චීස් කේක් දෙක, එකක් Oreo, එකක් milk shortage දාලා මම හැදුවේ. දෙක සෙට් වෙලා නම් තියෙනවා. පැන්ඩා තියෙනවා. අපි ඉස්සෙල්ලාම මොකද්ද ටේස්ට් කරන්නේ? Oreo දාපු එකද මේ shorty milk biscuit එකද? Shorties. Shorties එක? Shorties. try කරමු. ඉස්සෙල්ලාමට සුවඳ දෙන්න. යෝගට් සුවඳ තමයි මට නම් එන්නේ. ඔව්. පොඩි අර බිස්කට් සුවඳකුත් එනවා. First mouth to panda. ලොකු වෙනසක් නැතුව ඇති කියලා මට හිතෙනවා. ලොකු වෙනසක් නැහැ. යෝගට් එක වෙනම රහත් කෙනවා. බිස්කට් එක රහ වෙනම එනවනේ. බයි චීස් කේක් එකක් කනවා වගේ තියෙනවා. දැන් අපි දන්නේ හින්දා දැන් මෙයා මට නොකිය මේක දුන්නා නම් මම හිතනවා චීස් කේක් හදලා කියලා. ඔව් ඒ කියන්නේ මේක රහයි හරිද? ඒ කියන්නේ රහ ඉන්න ලොකු රහක් නෑ. ඒනට අර කද්දි නවත්තන්න බෑනේ. මෙයා කන්නම හිතෙනවා. කියන්නේ අර දැන් බිස්කට් එක ස්ටෆ් වෙලානේ තියෙන්නේ. මේ බිස්කට් එක ස්ටෆ් වෙලා තියෙන්නේ යෝගට් එකක්. එතකොට අර කද්දියේ චීස් කේක් රහ එනවා. රහයි. කියන්නේ ලොකු රහක් නෑ. ඒ තියම් කිසි රහක් එනවා. හරි. අපි දැන් try කරමු Oreo එක. Oreo. ඉහි සෝදරන් ටිකක් වෙනස්. කොම අල්ලලා ගමු බලන්න. නේද ස්ට්‍රෝබෙරි එක ක්‍රීම් එක තියෙන ස්ට්‍රෝබෙරි ක්‍රීම්. Aspettate.
මං හිතනවා නෝමල් ඕරියෝ එක දැම්ම නම් හරි කියලා. මිල්ක් ෂෝටිස් එක තමයි රසම. අපි ඇත්තටම අපි ගද්දී හිතුවේ මේක රහ වෙයි කියලා නේ. අරක පැත්තක තියේ මේක රහ වෙයි කියලා. ඇත්තටම ඕරියෝකට වඩා රහ මිල්ක් ෂෝටිස්. අපි ඊළඟ පාර වෙන මොකක් හරි try කරලා බලමුනේ. මං කියන්නේ මේකම තව version එකක්. ඔව් අනිවාර්යයෙන්. මේ තව version එකක් try කරලා බලමු. ඉතින් එතකන් ඕගොල්ලෝ try කරලා බලන්න ලොකු වෙනසක් නැහැ. නිකන් ආසාවක් තියෙනවා නම් try කරලා බලන්න. අපි ඊළඟ ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. bye. Hi friends. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ මම අර අපි ජපනීස් වයිරල් කේක් එක ලෝ බජට් කේක් එක හැදුවනේ. ඒක හදලා ඒකට සති දෙකකට විතර පස්සේ මම හිතන්නේ මොකද මට වීක් ඩේස් වල කිසිම දෙයක් හදන්න වෙලාවක් නැහැ. මම උදේ ඔෆිස් ගිහිල්ලා ගෙදර ඉදි රෑ වෙනවා ප්‍රැක්ටිසස් උයි ඔක්කොමත් එක්ක මට හදන්න ටයිම් එක මදි. ඉතින් ඔන්න අද තමයි වෙලාවක් හොයාගත්තේ. දැනුත් වෙලාව ඇවිල්ලා 11:03යි. හරිද? රෑ 11:03යි වෙලාව. නිදිමතකුත් තියෙනවා. උනට නිදිමතට වඩා දැන් අද ෆ්‍රයිඩේ නයිට්නේ. මේ හෙට උදේම නැගිටලා ඔෆිස් යන්න කරන්නත් නැහැ. ඉතින් මට ක්‍රේවින් එක තාම අර තියෙනවා. මම තාම try කරේ නැති නිසා. ඉතින් මං හිතුවා රෑට හදලා ෆ්‍රිජ් එකට දාලා හෙට පොඩ්ඩක් දවල්ට ෆ්‍රී ටයිම් එකේ මූවි එකක් බල කන්න ඕනේ කියලා. ඉතින් දැන් මම හදන්න යන්නේ. අපි බලමු. මං ඉස්සෙල්ලා මම මේ අයිස්ක්‍රීම් බොක්ස් එක තමයි ගත්තේ. මට ඔය ලොකු දේවල් දැන් හොය ඉන්න බෑ මේ ටයිම් එකත් එක්ක. මට පෙට්ටියක්වත් හොයන්න කම්මැලි ඇත්තටම කිව්වොත්. ඉතින් මම ඒ බොක්ස් එක ගත්තා මට ලේසිත් හින්දා. කේක් එකත් මම එද්දි අරගෙන ආවේ. බටර් කේක් එක මම ඉතින් මේක කපලා බොක්ස් එකට දාලා රෙඩි වෙලා එන්න. කේක් එක මේ මෙහෙම දෙකට සෑන්ඩ්විච් කරගත්තා. එතකොට මම මේකටත් මිල්ක් එක අර absorb වෙන විදිහට දාගන්න පුළුවන් හින්දා මම ඒක දෙකට කපා ගත්තා. අපි බලමු කොහොමද ෆයිනල් අවුට්පුට් එක එන්නේ කියලා. මම දැන් අර සෑන්ඩ්විච් කරගත් එක තියනානේ. ඉස්සරම ඒකට පොඩ්ඩක් ඒකෙන් ඇනලා ඒකට වෙනම කිරි ටිකක් දාගෙන ඉන්න. එතකොට මට හිතෙනවා අර කිරි වැඩි වුණා පොඩ්ඩක් රහ වැඩි වෙයි කියලා. මම අවසන් පාර්ට් එක තමයි යන්නේ මේක. ඒ කියන්නේ දැන් මම වීඩියෝස් බලුවානේ මේක හදන්න කලින් කොහොමද වෙන්නේ එහෙම කියලා. මට අවසන් පාර්ට් එක මේක මෙහෙම අර ෆෝක් එකකින් හීල් කරන සීන් එක. හීල් කරලා ගොඩාක් හීල් කරන්නත් එපා. ඒකට අර කේක් එක ගැලවිලා එනවා. හරි. ඉතින් මම කොත්මෙලේ වැනිලා එක තමයි ගත්තේ. ඕක. හරි සැටිස්ෆයින් නේ මේක. මම හිතුවට වඩා මාර සැටිස්ෆයින් නා. හිතෙන්නේ ඇති කියලා. ඊට පස්සේ අයිස්ක්‍රීම්. මම ඒකටත් වනිලා ෆ්ලේවර් එක තමයි ගත්තේ. ගෙදර කට්ටිය නිදි. ඉතින් මේ මම දන්නේ වීඩියෝ එකට හරියට මගේ සද්දවත් ඇහිලා මම හිමීට කතා කරන්නේ. ඔය ඉතින් මම කන්නේ මම හදාගෙන මම කන්නේ මට ඕන වෙලාවට ඉතින් මම කනවා එහෙම. ඒක ගැන ඕලා ඉච්චර හිතන්න එපා. අයිස්ක්‍රීම් නම් දෙකම දාමුනේ. අයිස්ක්‍රීම් වැඩි වෙන එකක් නෑ කියලා හිතුණට වැඩි වෙයි වගේ. කක් දැම්මා. මේ විදිහට තමයි දැනට ඒකේ half තියෙන්නේ. තව කැලක් තියෙනවා දාගෙන මෙතන. you'll see. ළමයි මං හිතුවට වඩා හොඳට කේක් එක මට ප්ලේස් කරගන්න පුළුවන් වුණා මේ බලන්න. මම ඒක ගානට කපලා තියෙනවා. මට සතුටුයි මම ඒ වගේ වැඩක් කරගත්තා කිව්වහම. හරි දැන් අපි මේකත් මේ විදිහට අනේ ෂෝක් මාර්ට් එකයි නා. අර වෙලිනවා. කොහොමද මේ සයිකල් එකේ කැම අනික අපි අරගෙන යනවා කියලා. බත් එකේ දාමු. දාලා. හලෝ නේ. කයි කියලා. සෙකන්ඩ් එක නේ. බලලා කපුණා. හරි. අද මම ඉතින් දුරට la la la. මේකට තව පොඩි ඉන්ග්‍රීඩියන්ට් එකක් ගත්තා. ඒක ගත්තට පස්සේ ලෝ බජට් නම් කැලේ ගියා. මං කියන්නේ මේකට යන මේකත් එක්ක ඉතින් අපරාධ ඉතින් මේක ලෝ බජට් කියන්න ඕනෙත් නෑ. මීට වඩා ලේසි අපි ට්‍රෙස් ලෙචර්ස් එකක් අරගෙන මේ කැපන. අපි ඉතින් මොකද නේද? කෑම නම් උපරිම කරන්න පුළුවන් උපරිම සාධාරණීය කරනවානේ කෑම වලට. වෙන මොකට බැරි වුණා. හරි. පොඩ වැඩිත් වගේ it's okay. It's totally okay.
අන්න මේක හදා ඉද්දි මේ කොළුවට ආවේ. මේක දැන් හරි. මේක හරි. දැන් මෙතන left overs ටිකක් තියෙනවා කේක් කෑල්ලේ. ඒ වගේම ice cream set එකක් තියෙනවා. So my car my petrol, let's try. Guys, මට හිතෙනවා මේක සුපිරියක් වෙයි කියලා. මට හිතෙනවා. මම නම් normally කේකුයි ice cream එකක් කන මිනිස්සේ. ඒ දෙක එකට දාලා කන ඕන තරම්. ඉතින් ළමයි ඔහොමත් අපි හදාගත්ත කේක් එක තියෙන්නේ. අපිට දැන් මේක ටේස්ට් කරන්න තියෙන්නේ. අපි හැම එක ෆ්‍රිජ් එකට දාලා සෙට් කරලා උදේට බලමු. Hi. ඉතින් ඔන්න මගේ ටෙස්ට් ලෙක්චර්ස් එක මම හිතන්නේ හරි. ඊර මම දාපු එක අද උදේ තමයි ගත්තේ. ඒක මෙහෙම තමයි තියෙන්නේ. මම ඊයේ කිව්වේ පොඩි බඩුව මේක තමයි. මේක දාන්න යන්නේ. අපි දාලා බලමු රහ. ඉතින් නැත්තම් too sweet වෙයි. මේක කෙනෙක් බලන් ඉන්නේ මේකෙන් චුට්ටක් දෙනකම්. ගොඩක් දුන්නා මම. නෑ චුට්ටයි. ඇති ආයි නෑ. Let's bite to him. Oh, how is soft. How is it? I'm dead. I can't respond. I'm dead. It's good. It's good lamai. මට හිතෙනවා මං කිරි හොඳට දාපුවම හොඳයි කියලා. Good no? This is really good na? මේක විකුණන්න පුළුවන් අපිට. මේක සයිස් බොක්ස් එකක් අදලා රුපියල් 2000ට දුන්නත් පාඩු නැහැ. It's so good. So good. මම බඩුවක් හදුවා ගෙනියන්න. පොඩ්ඩයි කන්න. Right. ඉතින් වැඩෝනේ දන්නවනේ. මේ තුන්ට දාලා So damn good. හරියන මේක රහ අනේ එච්චර ගන්න නෑ ඉන්න ඉතින් මට ටේස්ට් කරන්න ඒක. එහෙනම් අපි තව ෆ්ලේවර් එකක් හදලා හම්බෙමු. See you guys. Bye.